රසම රස මඤ්ඤොක්ක කූරුවක් හදන විදිය තමයි අද බලන්න යන්නේ. ගොඩක් වෙලාවට මේකට කියන නම පළාතෙන් පළාතට වෙනස්. ඉතින් සබරගමුව පළාතේ නම් මඤ්ඤොක්ක කූරු ගන්නවා කියලා තමයි කියන්නේ. මම අද මඤ්ඤොක්ක කිලෝ එකක් විතර අරගත්තා. ඒක අපි මේ විදිහට පොතු ටික අයින් කරගෙන චූටි කෑලි වලට කපා ගන්න ඕන. මම මේ කපන මඤ්ඤොක්ක ගොඩාක්ම අලුත් මඤ්ඤොක්ක. මේ විදිහට මඤ්ඤොක්ක කපනකොට ඔයාලට ගොඩාක් ලේසියෙන් කපා ගන්න පුළුවන්, ඉක්මනින් කපා ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට ගොඩක් ලේසියෙම මේකේ පොත්තේ යවා ගන්න පුළුවන්. ඔයාලට මේ පේන විදිහටම කරන්න. එතකොට හරිම ලේසියි මේ ටික ගලව ගන්න. ඊළඟට මඤ්ඤොක්ක ටික හොඳට සෝදලා මේ වගේ චූටි කෑලි වෙන්න කපා ගමු. චූටි කෑලි වලට කපා ගත්තාම මේක ගොඩාක් රසට එනවා. ඊළඟට භාජනයකට මේ විදිහට මඤ්ඤොක්ක ටික අපි දාගමු. ඊළඟට මම මේකට වතුර එකතු කර ගන්නවා. ඔයා බලන්න මම වතුර පොඩ්ඩයි එකතු කරන්නේ. ඉතින් මේ අලුත් මඤ්ඤොක්ක තැම්බෙන්න ගොඩාක් වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම කහගොඩු ටිකක්, ලුණු කුඩු ටිකක් එකතු කර ගන්නවා. ලුණු එකතු කරනකොට ලුණු ටිකක් එකතු කරගන්න. මොකද වෙනම පොල් මැල්ලුම හදනවා අපි ඒකටත් ලුණු දානවා. දැන් මේ මඤ්ඤොක්ක තැම්බෙන්න තියලා විනාඩි 3ක් විතර ගියාට පස්සේ සමහර කට්ටිය මඤ්ඤොක්ක තම්බනකොට පියනකින් වහන්නේ නැහැ. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව කරන්න. ඊළඟට මඤ්ඤොක්ක ටික මෙහෙම තැම්බෙනකන් අපි පොල් මැල්ලුම හදාගන්න යමු. ඉතින් ඒකට මම මේ විදිහට පොල් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට නයි මිරිස් කරල් දෙකක් විතර මේ විදිහට කපලා එකතු කරගන්නවා. ඔයාලගේ කොච්චි තියෙනවා නම් කොච්චි එකතු කරන්නත් පුළුවන්. ඊළඟට බීලු උණු ටිකක් කපාගෙන ඒ වගේම කරපිංචා ටිකක්, සුදු ලුණු බික් දෙක තුනක් අපි මේකට එකතු කරගමු. ඊළඟට කහ කුඩු තෙහෙඳි කාලක් ඒ වගේම ලුණු කුඩු ටිකක් වෙන්න අපි එකතු කරගමු. මම මේ මැල්ලුමට 3-5 කුඩු තෙහෙඳි කාලක් විතර එකතු කරගන්නවා. ඉතින් මේකට මේ විදිහට 3-5 කුඩු චූට්ටක් වෙන්න එකතු කරගත්තාම මාරම රසයි. දැන් අපි මේ පොල් මැල්ලුම හොඳට කොටා ගමු. මඤ්ඤොක්ක ටික තැම්බෙන්න තියලා ඒ අතරතුර ඔයාලට පුළුවන් මේ පොල් මැල්ලුම හදාගන්න. මේ විදිහට ඔක්කොම හොඳින් මිශ්‍ර වෙන විදිහට හොඳට කොටා ගමු. මේ වෙනකොට මඤ්ඤොක්ක තැම්බෙන්න තියලා විනාඩි 10ක් විතර ගිහිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති යන්තම් වතුර ගතියක් තියෙනවා. අන්න එහෙම තියෙනකොටම අපි හදාගත්ත පොල් මිශ්‍රණය එකතු කරගමු. ඔයාට මේ විදිහට ඉක්මනින්ම මඤ්ඤොක්ක තඹ ගන්න නම් අලුත් මඤ්ඤොක්ක ගන්න. ගලවලා දවස් ගාණක් ගිය මඤ්ඤොක්ක තඹන්නත් ගොඩක් වෙලා යනවා. ඒ වගේම රස හිටින්නෙත් නැහැ. මේ විදිහට හදාගත්ත පොල් මිශ්‍රණය අපි මඤ්ඤොක්ක කෑලි වල දැවටෙන විදිහට හොඳට කවලම් කරගමු. ඉතින් නිතරම මඤ්ඤොක්ක උයලා කන ඔයාට මේ විදිහට හදලා බලන්න හරිම රසයි. ඉතින් රස වගේම තමයි මඤ්ඤොක්ක කියන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා ගොඩක් ගුණ කෑමක්. ඉතින් ඊළඟ පාර මඤ්ඤොක්ක ගෙනාවහම මේ වගේ මඤ්ඤොක්ක කූරුවක් හදලා රස බලන්න. ඉතින් channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම බොහොම ස්තුතියි.